නොවැම්බර් 7 වෙනිදා නිකුත් කරපු වාර්තාවෙන් පැහැදිලිව කියනවා මේ වෙනකොට ලංකාවේ 22%කට ආසන්න ප්‍රමාණයක් දරිද්‍රතා ඉමට යටින් ඉන්නේ කියලා. අපි ඒක සරලව මිනිස්සුන්ට තේරෙන විදිහට කිව්වොත් එදා වේල කණ්ඩ බැරි මිනිස්සු එදා දවස දුවා ගන්න බැරි මිනිස්සු 100ක් ගත්තොත් ලංකාවේ මේ වෙනකොට 22ක් ඉන්නවා. 2017 2016 වගේ කාලෙක 4ක් 5ක් අතර ප්‍රමාණයක් තමයි අපිට දරිද්‍රතාවයේ තිබුණේ. 100ක් ගත්තොත් 4 දෙනයි දුප්පත්. දැන් ඒක 22කට අවිල්ලා තිනවා. මේ අපි ආපහු රිටර්න් එන්නේ 1990 1989 කාලේ තිබ්බ දුප්පත්කමේ රේට් එකට. ඒ දවස්වල මගේ කියවීම නිවැරදි නම් 25කට ආසන්න ප්‍රමාණික දුප්පත්කමක් 1990 ජනසවිය පටන් ගන්න කාලේ තිබුණා. එතෙන්ටම ආයේ තල්ලු වෙලා 20 25 ඇවිල්ලා තියෙනවා. සා බරපතලම දේ තමයි ලෝක බැංකුව කියනවා 10ක් ඉන්නේ වැට උඩ කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ දුප්පත්කමට එන්න ඔන්න මෙන්න වැටමායිමේ තමයි ඉන්නේ. අපි හිතමුකෝ දවස දුවා ගන්න අවම ජීවන තත්ත්වය ගත කරගන්න රුපියල් 1000ක් ඕනේ නම් රයිට් රුපියල් 1000වත් නැති මිනිස්සු ඉන්නවා 22ක්. රුපියල් 1000කට ආසන්න මට්ටමේ ඉන්න මිනිස්සු ඉන්නවා තව 10ක් වගේ. ඒතර අර ධනනත් කිව්වා වගේ මොකක් හරි ඒ රාෂ්ට්‍රකයක් ඇවිල්ලා පොඩි හරි කම්පනයක් ආවොත් අර 10%ත් දුප්පත් කියන කැටගරියට වැටෙනවා. ඒතර අර 22යි මේ 10 එකතු කරපුවම 32ක්. කියන්නේ රටෙන් 3න් 1කට ආසන්න ප්‍රමාණයක් මේ වෙලාවේ දුප්පත්. ඒ කියන්නේ ඇත්තටම මැක්‍රෝ පික්චර් එකේ අපි හොඳ මට්ටමක ප්ලේ කරාට නමුත් මයික්‍රෝ පික්චර් එකේ තාමත් දුප්පත් මිනිස්සු ඉන්නවා කියන එක පැහැදිලිව පේනවා.